මේ වෙනකොට ලංකාවේ හීලෑලි ඇතුන් සහ වනාලීන්ට සංචිතය අඩුවීමක් තියෙනවා. ඒ වගේම අලි මිනිස් ගැටුමත් අඩු වෙලා තියෙනවා. ඉතින් අද අපි අපේම ජනතාවගෙන් අහලා බලමු යාළුවා මේ ගැටලුව ගැන මොකද හිතන්නේ කියලා. දවසින් දවස ලංකාවේ හීලෑලි සහ වනාලි සංචිතය නැති වෙලා යනවා. ඒක ගැන ඔයාලට මොකද හිතෙන්නේ කියන්න තියෙන්නේ? මිනිස්සුන්ගේ ක්‍රියාකාරකම් ඉන්න තමයි මිනිස්සු කැලේට ගිහිල්ලා ඒගොල්ලන්ගේ වාසස්ථාන කඩනවා. ඊට පස්සේ ඒ වලි වදිනවා. ඒ පස්සේ රේල් පාරවල් හරහා යනවා. ඒකට ඉතින් අර ඒගොල්ලන්ට හානි වෙන්න තියෙන සම්භාව්‍යතාවය ගොඩක් වැඩි. මිනිස්සුන්ගේ ක්‍රියාකාරකම් ඉන්න තමයි ඔක්කොම හේතු වෙන්නේ. අලිනන් සාමාන්‍යයෙන් ඉතින් අර යාලා පුරුදු විදිහටමනේ එයාට අර අලින්ට අම්මා කියලා දුන්න පාරේනේ යන්නේ. එතකොට ඉතින් අර ඒ වගේ ගිහිල්ලා මිනිස්සු ගෙවල් හැදුවම ඉතින් වැරදි. ඒක නතර කරන්න නම් ඉතින් එක් කාලි මරණ එකට එක දඩුවමක් දෙන්න ඕනේ. අර දැන් ගොඩක් අර දලවලට මේවා කරනවානේ. ඕනනම් කියන්නේ ඉතින් එක් ජීවිතාන්තයේ දක්වා ඒ වගේ කටිපල හොඳයි. කතාවේ වරදක් නෙමෙයි. හරිද? සත්තුන්ට ඉන්නේ කොහේ හරි ඇවිදලා කාලා බීලා ඇවිදිනවා. නමුත් අපි බලන්න ඕන මේකේ මේ මොකද්ද මේ තියෙන හජේ හෝ මොකක් හරි සම්බන්ධ තියෙන මේකකින් ඒකට පිළිමක් දෙන්න ඕන. හරිද? දෙන්නේ නැති එක තමයි වරද. දැන් අලි මිනිස් කැටුම දින්නේ මිනිස්සු මොලේ තියෙන අලියට මොලේ තියෙන. නමුත් ඒ සතාගේ මේ ක්‍රියාකලාපයට මුඛයෙන් ගෙනියන්නේ. දැන් ගොඩක් දුරට මම බලලා තියෙනවා හැම තැනම වගා විනාශ කරනවා, දේනම කරනවා. නමුත් ඒකට පිළිමක් දෙන්නේ නැහැ. හරිද? ඒක මොකක් හරි පිළිමක් දෙන්න හොඳයි කියන එක තමයි ගන්නේ. දවසින් දවස අපේ වනාලි හීලෑලි සංචිතය නැති වෙලා යනවා. ඒක ගැන ඇත්තටම මොකද හිතන්නේ? ඇත්තම කිව්වොත් එතකොට ඒකෙන් වෙන්නේ රටට එන සංචාරක ප්‍රමාණය අඩු වෙනවා. රටේ සම්පතෙන් බලන කට්ටිය අඩු වෙනවා. ඒතර අර රටේ තියෙන ආර්ථික තත්ත්වයත් පහළ යනවා. ඒක තමයි ප්‍රධාන ගැටලුව වෙන්නේ. එයාලගේ වනාන්තර අපි එලි කරනකොට ඉතින් එයාලට ඉන්න තැනක් නැති වෙන හේතුවත් එක්ක මේ පරිසර දූෂණයත් එක්ක තමයි ඕක ගොඩක් බලපාන්නේ අලින්ට. එතකොට එයාලගේ අර වනාන්තර පරිසර ගොඩක් නැති වෙලා මේක නගරීකරණය වෙන්න ගත්තට පස්සේ එයාලගේ වාසස්ථාන නැතිවීමත් එක්ක එයාට ආහාර පාන ඒවත් නැති වෙනත් එක්ක එයාලගේ වඳ වීම වෙනවා කියලා මම හිතනවා. අලි මිනිස් කැටුමේ ඉඳ තමයි ගොඩක් අලි විනාශ වෙන්නේ. ඒකට අලි ආරක්ෂා කරන්න ක්‍රමයක් හදන්න ඕනේ. අලියට වල් ගහලා හරි මොනවා හරි කරලා මිනිස්සු ඉය අලි දෙකම ජීවත් වෙන්න ලංකාවේ. අලිත් ඉන්න ඕනේ නේද? අලිත් ඉන්න ඕනේ මිනිස්සුත් ඉන්න ඕනේ. ඒක නිසා ඒක මිනිස්සු තමයි ඒ ගැන කල්පනා කරන්න ඕනේ. අතිමැරණ එක අපි විරුද්ධයි. අලි ඉන්න ඕනේ මේ රටේ. ලංකාව අපේ ලංකාවේ රට වනාන්තරේ කපන්න නැතුව අලිස්ට ඉන්නේ නිවාණයක් තියෙනවා. වනාන්තරේ කපුත් අලි ගම් වදින්න. ඒවල ගමේ මිනිස්සු අලින් මරනවා. ගමේ මිනිස්සුන්ට ඉරියාරයක් වෙනවා. අලි අයින් ඕනේ ගමේ මිනිස්සු ඉන්න ඕනේ සාමාන්‍ය අලි වැටක් ගහලා අලින්ට ජීවත් වෙන පරිසරයක් හදන්න. හීලෑලියත් ගැන හීලෑලියත් ඉන්නවා නම් ඉතින් ඒගොල්ලෝ පන්සලකට හරි දීලා නැත්තම් ඒගොල්ලන්ට තියෙනවා ඒ තමයි කේතනවල ආරක්ෂාව තියෙනවා. ශ්‍රී ලංකාවේ දැන් ගොඩක් ගත්තාම වනාලි කියන්නේ ඇත්තටම යාර ලංකාවේම කොට්ටාශයක් නෙවෙයි. සත්තු කියන්නේ ඉන්න ඕනේ જાතියක් මේ මිනිස්සු සත්තු කියලා දෙකොට්ටාසයක් වෙන හිටියට ඒගොල්ලෝ ඉස්සර කාලේ නම් එකට ජීවත් වුණ කට්ටියනේ. කියන්නේ අලිත් එක්ක මිනිස්සු වැඩ කරලා කම්වල පවා මිනිස්සු එයාලත් එක්ක සමගින් මේ විදිහට කියන්නේ දැන් කාලේ කියන්නේ මිනිස්සු ගොඩක් කැලේට ගිහිල්ලා වගේ දැන් වෙලා දෙන ඉතින් ජනාවාසය ඇතිවීමත් එක්ක එතකොට අලි ගමට එනවට වඩා මිනිස්සු කැලේට ගිහිල්ලා වගේ දෙයක් නේද වෙලා තියෙන්නේ. එතකොට අලි මිනිස් කැටුම කියන එක දැන් මිනිස්සු විසින් ඇති කරගත්ත දෙයක් කියලා මට නම් හිතෙන්නේ. ඒක ඩිපෙන්ඩ් වෙනවා. ඒ වගේ අයිඩියා ගත්තාම මට තේරෙන්නේ. ඉතින් මේ හැම ප්‍රශ්නෙටම පිළිතුරක් හොයන්න අපි මේ අගෝස්තුවේදී අලි මංකඩදී හමු වෙමු.